හායි අද හදමු බීෆ් වලින් සැරම සැර රසම රස රෝල්ස් ටිකක්. මුලින්ම මම මේ වගේ බීෆ් ටික චූටියට කපා ගන්නවා. ඊට පස්සේ තම්බගත් අලගෙඩි දෙකකුත් පොඩි කරලා ගන්නවා. දැන් තෙල් එකට ඉඟුරු සුදු ලුණු දාලා මම මේ දීලා තියෙන අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා. ලුණු, කරපිංච, අමු මිරිස් වගේ දේවල් අපි මේකට එකතු කරගද්දී ගොඩාක් චූටියට කපා ගන්න. රසයි සුවඳයි සැරයි වැඩි කරගන්න මං එනසාලුයි කුරුඳුයි ගම්මිරිස්සට එකතු කරගන්නවා. තක්කාලි ටිකක් දාලා මේ වගේ කලවම් කරගෙන මං ඒකට කුළු බඩු ටික එකතු කරගන්නවා. ඔන්න මේ වෙලාවේ තමයි මං තඹගත්ත අල ටික එකතු කරගන්නේ. අල ටිකත් හොඳට කවලම් වුණාට පස්සේ අන්තිමේට මං ලීක්ස් ටිකක් දාගෙන මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. දැන් රෝල්ස් එක හදාගන්න අර පෑන්කේක් එක වගේ එකක් හදන්නේ. අන්න ඒක තමයි මේ හදාගන්නේ. ඊට පස්සේ මම මේ වගේ පෑන් එකට ටික ටික දාගෙන අපේ පෑන් කේක්ස් ටික හදාගන්නවා. ඊට පස්සේ රෝස් ටික කෝට් කරගන්න ඕන විතර සාර එකත් මේ වගේ හදාගන්නවා. දැන් අපි හදාගත්ත පෑන් කේක් එක මේ වගේ තියලා අර පේස්ට් එකත් මැදට දාලා මේ වගේ ගානට රෝල් කරගන්න. දැන් කරන්න තියෙන්නේ මේ වගේ විතර සාර වලක් දාලා ඊට පස්සේ බිස්කට් කුඩු එකේ දාලා හොඳට මේක දවටගෙන ඊට පස්සේ තෙල් එකට දාලා හොඳට බෙද ගන්න. බීෆ් දාලා සරම සරට රස්සම රසට කන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ රෙසිපි එක හදලා බලන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව රස රෙසිපීස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.